අප මෙවර බැංකොක් නගරයෙන් පිටත්ව උතුරු තායිලන්තයේ බලා යන ගමන ආරම්භ කළා. බලන්ට මගදී නම් වෙච්ච කවුද කියලා අලංකාර නිසා අටපට්ටම පෙන්නන්ට හිතුවා. දරාසියු ටිකකුත් හම්බ වුණානේ. බලන්ට මේ දර නෙවෙයිද කියලා. දරවලිගයක් තමා. මෙයා නම් ඉතින් ඔය කරබාන හිටියා. අප දැන් සිටින්නේ තායිලන්තයේ උතුරු මැද ප්‍රදේශයට අයත් පෙචබුන් පළාතේ. බලන්න මේ සුන්දර කඳුයාය මැද්දේ පිහිටා තිබෙන විහාරස්ථානය මොකද්ද කියලා. මේ වට්පා සෝන් කී විහාරස්ථානය වීදුරු කන්දේ පන්සල් කියලාත් හඳුන්වනවා. කවුකෝ කඳුයාය මුහුදු මට්ටමේ සිට මීටර 830ක් පමණ උසයි. මේ පංචබුද්ධ ප්‍රතිමා නිර්මාණය තායිලන්තයේ පිහිටා තිබෙන ලෝක ප්‍රකට නිර්මාණයක්. අසිරිමත් බුදු සිරිතේ අවස්ථා පහක් මේ නිරූපණය වන බවයි කියවෙන්නේ. කොහොම නමුත් වෙනස් නිර්මාණයක් නේද? දවන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ අභ්‍යන්තරයට ගමන් කරන්න පුළුවන් බව පැහැදිලිනේ. අප ඉහළටම ගමන් කළා. බලන්ට ඇතුළත මොනතරම් විසිතුරුද කියලා. කැමරා කුරුල්ලත් වටේටම පියාසර කරමින් සුන්දරත්වයේ අපූර්වත්වය ගැන අපට කිව්වා. බලන්ට මොනතරම් සුන්දර රමණීය පරිසරයක්ද කියලා. තායිලන්තය තේරවාද බෞද්ධ සම්ප්‍රදාය අනුගමනය කරන රටක් බව ඔබ දන්නවනේ. නමුත් ලංකාවත් එක්ක ගත්තහම තරමක වෙනස්කම් තියෙනවා. අතීතයේ බොහෝ බෞද්ධ උරුමයන් සියම් දේශයට ලැබුණේ ලංකාදීපයෙන් බවට තොරතුරු වාර්තා වෙනවා.
ලංකාද්වීපයේ බුද්ධ ශාසනය පිරිහි ගිය අවස්ථාවේ උපසම්පදාව රැගෙන ආවේ සියම් දේශයෙන්. ඒ උපාලි මහතෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් ශාමෝපාලි මහානිකාය හෙවත් සියම් නිකාය ආරම්භ වුණේ ඒ ආකාරයෙන් අපෙන් එහෙටත් එහෙම් මෙහෙටත් බොහෝ දේ හුවමාරු වී තිබෙනවා. තායිලන්තයේ ගියපුහම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ බැංකොක් නගරය සහ ඒ අවට පරිසරය. නමුත් බලන්න බැංකොක් වලින් දුර ගියාම කොයිතරම් වෙනස් අපූර්ව දේවල් තියෙනවද කියලා. මේ රූපරාම පෙළ අටපට්ටමේ පෙන්වන්නට දායක වුණු වෙනුක මුදුන්කොටුව මහත්තයා ඇතුළු සියම් සිලෝන් ඉන්ටර්නැෂනල් ආයතනයේ සියලු දෙනා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. හැබැයි ඉතින් මේ නැටුම් ගැයුම් පටන් ගන්නට නම් කාසියක් දාන්න ඕනේ. උන් බලන්නකෝ එඩි. ඒ සංගීතයෙන් අපි තවත් ඉදිරියට ගමන් කළා. මේ විහාරස්ථානයේ ගොඩනැගිලි කීපයකින් සමන්විතයි. අප දැන් සිටින මේ විහාර ගොඩනැගිල්ල අලංකාර විචිත්‍ර වීදුරු නිර්මාණ සමුදායකින් සමන්විතයි. උඩටම නැගලා බලන්න ඕනේ. මියන්මාරයේ ස්වේදකුන් චෛත්‍යයේ ආකෘතියකුත් මේ විහාර භූමියේ දකින්න පුළුවන්. තව බලන්න බොහෝ දේවල් තියෙන නිසා අපි ආපහු පිටත් වුණා. අද රැට අටපට්ට